නම්බර් 37 බෑග් එක. අපි බලමු මේ බෑග් එක ගොතන්න ඕන කරන දේවල් මොනවාද කියලා. මෙන්න මේ වගේ රෆ් කට් සෙට් එකක් ඕන කරනවා. ඒ වගේම ඕපන් රින් දෙකක්, ප්‍රෙස් ලොක් එකක්, මේ වගේ කෝඩ් කැරල්ලක් ඕන වෙනවා. ඒක ඔයාලා මේ විදිහට ඔතා ගන්න. බෑග් එක ගොතන්න ලේසි වෙන්න. එතකොට හතරේ ගෙතුම් කටු ඕන වෙනවා. ප්ලාස්ටික් ඉදි කට්ටක් ඕන වෙනවා. ස්ටිච් මාර්ක කීපයක් ඕන කරනවා. පෑනක් ඕනේ. කතුරක් ඕනේ. ඔය ටික තමා අපිට මේ බෑග් එක ගොතන්න ඕන කරන බඩු ටික. මිලිමීටර් 4 ගෙතුම් කටුව ගන්න ළමයි. දැන් අපි බලමු කොහොමද මේ බෑග් එක ගොතාගන්නේ කියලා. මේ ඉස්සරහ පියන ගන්න. ඒකේ හොඳ පැත්ත නෙමෙයි කන පිට පැත්තෙන් මේකේ අපි 1 2 3 4 5 6 7 8 9 10 10 සිදුර ගාවින් 10 ලකුණු කරගන්න. ආයේ 1 2 3 4 4 සිදුර ගාවින් 4 ලකුණු කරගන්න. ඊට පස්සේ ආයේ 1 2 3 4 5 5 සිදුර ගාවින් 5 ලකුණු කරගන්න. ඒ විදිහටම අනිත් පැත්තත් 1 2 3 4 5 6 7 8 9 10 10 සිදුර ගාවින් 10 ලකුණු කරගත්තා. 1 2 3 4 4 ගාවින් 4 ලකුණු කරගත්තා. පහට සෙට් වෙනවා අනිත් සිදුරු ටික. ඒ විදිහටම ඔයාලා අනිත් එකේත් ලකුණු කරගන්න ඕනේ. අපි බලමු ආයේ. අර විදිහටම මේකෙත් ඔයාලා ලකුණු කරගන්න ඕනේ. ඔයාලට පැහැදිලි ඇති කියලා හිතෙනවා. දැන් අපි ගොතන්න ගමු. උඩම සිදුර නෙමෙයි දෙවෙනි සිදුරෙන් තමයි පටන් ගන්නෙ. දෙවෙනි සිදුරෙන් කෝඩ් එක අරගෙන සිංගල් ක්‍රොෂේ දෙකක් ඒ සිදුරට දාන්න. ඊට පස්සේ සිදුරට සිංගල් ක්‍රොෂේ 1යි. ඊට පස්සේ සිංගල් ක්‍රොෂේ 2යි. කෝඩ් එක හංගගෙන යන්න ළමයි. ඒව නම් කියන්න දේවල් නෙමෙයි. ආයේ සිංගල් ක්‍රොෂේ 1යි ආයේ සිංගල් ක්‍රොෂේ 2යි. මේ 10 වෙනි සිදුරට මෙහා පැත්තේ සිදුර ගාවට යනකම්ම 1 2 රටාවට තමයි ගොතාගෙන යන්න ඕනේ. දැන් ඔන්න 10 වෙනි සිදුර ආවා. ඒ සිදුරට 10 වෙනි සිදුරට සිංගල් ක්‍රොෂේ 3ක් දාන්න ඕනේ. 1යි 2යි 3යි. දැන් ඊගාව සිදුරට සිංගල් ක්‍රොෂේ 2යි. ආයේ අනිත් සිදුරට සිංගල් ක්‍රොෂේ 3යි. ඊගාව සිදුරට සිංගල් ක්‍රොෂේ 2යි. අනිත් සිදුරට සිංගල් ක්‍රොෂේ 3ක් එන්න ඕන. එතකොට ළමයි සිංගල් ක්‍රොෂේ 3 ඒවා අපි සිදුරු 3කට සිංගල් ක්‍රොෂේ 3ක් දාලා තියෙනවා.
හොඳට බලාගෙන ගොතන්න මේ විදිහටම. ඊට පස්සේ මෙතන ඉඳලා අර අනිත් 4 ඉලක්කමට යනකම්ම එහා පැත්තේ 4 ඉලක්කමට යනකම්ම 1 2 රටාවට තමයි ගොතන්න තියෙන්නේ. 1යි මේ සිදුරට ආයි සිංගල් ක්‍රොෂේ 2යි ආයි ගාව සිදුරට සිංගල් ක්‍රොෂේ 1යි 2යි ආයි සිංගල් ක්‍රොෂේ 1යි පහේ සිදුරට සිංගල් ක්‍රොෂේ 1යි සෙට් වෙන්නේ. හතරවෙනි සිදුරට මෙහා පැති සිදුර ගාවට යනකම් 1 2 රටාවට තමයි ගොතාගන්නේ. එතකොට හතරවෙනි සිදුරට සිංගල් ක්‍රොෂේ 3ක් දාන්න ඕනේ. ඊගාව සිදුරට 2යි ඊගාව සිදුරට 3යි ඊගාව සිදුරට සිංගල් ක්‍රොෂේ 2යි දහවෙනි සිදුර 10 ලකුණු කරලා තියෙන සිදුර එන්නේ. එතනට සිංගල් ක්‍රොෂේ 3ක් දාන්න ඕනේ. දැන් එතන ඉඳලා අර උඩ සිදුරට අනිත් මේ පහළ සිදුර ගාවට එනකම්ම 1 2 රටාවට තමයි ගොතා ගන්න ඕනේ. හරි. දැන් අපි උඩම සිදුරට ඔන්න සිංගල් ක්‍රොෂේ 3ක් දාගන්න ඕනේ. ඔන්න අපි සිංගල් ක්‍රොෂේ 1ක් දාගත්තා. ආයේ දෙවෙනි එකක් දාගත්තා. ඒකට අපි දෙවෙනි සිංගල් ක්‍රොෂේ එකට ස්ටිච් මාක එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ ආයේ තුන්වෙනි සිංගල් ක්‍රොෂේ එකත් එතනට ගෙතුවා. ඊට පස්සේ මෙතන සිදුරට සිංගල් ක්‍රොෂේ 2ක් දාගන්න ළමයි. එතන ඉඳලා අර කොනේ සිදුර ගාවට යන කොනේ සිදුරට මෙහා පැති සිදුරට යනකම්ම 1 2 රටාවට ගොතන්න. හරි. දැන් අපි කොනේ සිදුරට ආවා. එතනට සිංගල් ක්‍රොෂේ 1යි. ආයේ දෙවෙනි සිංගල් ක්‍රොෂේ එකත් ඒ සිදුරට දැම්මා. දාලා ස්ටිච් මාක එක දාලා තුන්වෙනි සිංගල් ක්‍රොෂේ එකත් ගෙතුවා. දැන් කොන ටිකක් තියලා කපලා කටුව කෝඩ් එකෙන් ඇදලා ගන්න. ඇදලා අරගෙන ඉදි කට්ටක්කට අර කෝඩ් එක ඇතුල් කරලා අපි මේක ඉවර කරගන්න තියෙන්නේ. මෙතන චේන් එක හදාගන්න තියෙන්නේ. අපි පටන් ගත්ත තැන චේන් එකෙන් ඔහොම ඇතුළට දාලා අවසාන කරපු තැන එතන ලූප් දෙකෙන්
කෝඩ් එක එළියට ගන්න තියෙන්නේ. කණ පිට පැත්තෙන් තමයි එන්නේ ඒක එතකොට. එතකොට අපිට අර අතන චේන් එකක් හැදෙනවා. ඔයාලා මේක දන්නවා මම කියලා දෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ කෝඩ් කොනහම හංගගෙන ගිහිල්ලා කපලා පුච්ච ගන්න තියෙන්නේ ලයිටර් එකකින්. ඒ කෝඩ් කොන් දෙක හොඳට පුච්ච ගන්න. පුච්චලා අර ලයිටර් එකකින් තද කරලා තිබ්බහම එළවිලා තියෙනවා. දැන් ওই විදිහටම මේ අනිත් කොටසෙත් අර විදිහටම ඔයාලා ගොතා ගන්න. මේක ගොතපු විදිහටම තමයි මේකේ වටේ ගොතා ගන්න තියෙන්නේ. දැන් ඔන්න මම ඒකත් ගොතලා ඉවරයි. දැන් මේක මෙහෙම හරියටම දෙකට නමලා පියනේ මාක් එක දාගන්න ඕන. හරි මැදින් ප්‍රෙස් ලොක් එක දාන්න ඕනේ හින්දා මේ විදිහට කට් එකක් දාගන්න ඔයාලත්. ප්‍රෙස් ලොක් එක එතකොට හරියට සෙන්ටර් කරලා දාගන්න ලේසි. දැන් මේ කොටස අරගන්න ගොතන්න අරගෙන මේ ස්ටිච් මාක එක දාලා තියෙන චේන් එකේ එතනින් තමයි ගොතන්න ගන්නෙ. මේ ස්ටිච් මාක එක දාලා තියෙන චේන් එකේ ලූප් දෙකම අල්ලලා කටුව ඇතුල් කරන්න ඕනේ. කටුව ඇතුල් කරලා අර කෝඩ් එකෙන් අපි දැන් ඔන්න චේන් එකක් ගොතා ගත්තා. තව චේන් එකක් ගොතා ගන්න එකට. ඒ ගොතාගත්ත චේන් එකට දෙවෙනි චේන් එකට හරිද? ඒකට ස්ටිච් මාක් එක දාන්න මේ මන් දාන පැත්තෙන්. දාන ලූප් එකේ. ඊට පස්සේ සිංගල් ක්‍රොෂේ ගොතාගෙන යන්න තියෙන්නේ. හැම චේන් එකකටම සිංගල් ක්‍රොෂේ එක ගානේ මට වැරදුනා ඒක. දැන් මේ චේන් එකට මේ ස්ටිච් මාක් එක දාලා බෑක් ලූප් එකෙන් පළවෙනි වටේ යන්න ඕනේ ළමයි. හැම චේන් එකකටම සිංගල් ක්‍රොෂේ එක ගානේ බෑක් ලූප් එකෙන් ගොතාගෙන යන්න ඕන පළවෙනි වටේ. වටයක් නෑ. ඊගාව ස්ටිච් එක ගාවට යනකම්ම සිංගල් ක්‍රොෂේ ගොතාගෙන යන්න. ওই විදිහට මෙන්න මෙතන ස්ටිච් මාක් එක ගාවට එනකම්ම බෑක් ලූප් එකෙන් ගොතාගෙන යන්න ඕන. මම ගොතාගෙන ආවා. දැන් තියෙන්නේ ස්ටිච් මාක් එක තියෙන එක. ඒකේ ලූප් දෙකම අල්ලලා සිංගල් ක්‍රොෂේ එක ගොතා ගන්න ඕනේ. දැන් චේන් එකක් ආයෙ දාන්න ඕනේ. දාලා අනිත් පැත්ත හරවලා ලූප් දෙකම අල්ලලා සිංගල් ක්‍රොෂේ ගොතාගෙන යන්න. දැන් බෑක් ලූප් එකෙන් නෙමෙයි චේන් එකේ ලූප් දෙකම අල්ලලා එසී ගොතාගෙන යන්න. මෙතනට එනකම්ම ඔයාලා ගොතාගෙන යන්න ඕනේ.
ඔන්න දැන් ඔයාලට මං කිව්ව නේද චේන් එකක් දාලා ස්ටිච් මාක එක දාන්න කියලා. අන්න ඒක තමයි මේ තියෙන්නේ. ඒක ගලවලා ඒ ලූප් එකටම ආයේ සිංගල් ක්‍රොෂේ එකක් දාන්න. දාලා චේන් එකක් දාලා අනිත් පැත්ත හරවලා ආයේ ඊගාව වටේත් ගොතා ගන්න. බැක් ලූප් එකෙන් නෙමෙයි අර ලූප් දෙකම අල්ලලා සිංගල් ක්‍රොෂේ ගොතාගෙන යන්න. හරි. මේ විදිහට ඔයාලා පේලි 10ක් ගොතා ගන්න ඕනේ. මේ තියෙන්නේ මම මේ පේලි 10 ගොතාගෙන ආවා ඔයාලට. පේනවා ඇති. දැන් අවසානට කෝඩ් කොනටම මේ චේන් එකක් දාලා මීටරයක් විතර තියලා ඔයාලා කෝඩ් එක කපා ගන්න. කපාගෙන අර කටුව ඇදලා අරගෙන අපි ගොතන කටුව ඇදලා අරගෙන දැන් මෙන්න මේකට සම්බන්ධ කරගන්න තියෙන්නේ අපිට. ප්ලාස්ටික් ඉදි කටුව අරගෙන කෝඩ් කොන ඇතුල් කරගන්න. කෝඩ් කොන දාගෙන දැන් අපිට තියෙන්නේ අර කලින් බෑග් එකේ විදිහටම තමයි. කියන්නේ නම්බර 36. ඒ විදිහටම 36 ගොතපු විදිහටම මේකට මේක සම්බන්ධ කරගන්න තියෙන්නේ. ස්ටිච් මාක් එක දාලා තියෙන ලූප් එක ගාවින් පටන් ගන්න. චේන් එක ගාවින් පටන්ගෙන නූල් ඇද ගැනීමක් කරන්න තියෙන්නේ. ගොඩාක් තද කරන්නත් එපා. මේක කරද්දි ගොඩාක් බුරුල් කරන්නත් එපා. සාමාන්‍ය ගාන්ට මේක නූල් ඇද ගැනීම කරන්න ඕනේ. මං කරන විදිය හොඳට බලන්න ළමයි. ඔයාලට පේනවැද මං කොහොමද මේක සම්බන්ධ කරගන්නේ කියලා. මේ විදිහට අනිත් පැත්තේ ස්ටිච් මාක් එක ගාවට එනකම් ඔයාලා සම්බන්ධ කරගන්න. මේ විදිහට තමයි දැන් මම සම්බන්ධ කරගෙන තියෙන්නේ. දැන් මට තියෙන්නේ අවසාන ස්ටිච් මාක් එක ගාව ලූප් දෙකම අල්ලලා තමයි මම එතන නූල් ඇද ගැනීම කරන්නේ. අර කොන් දෙක හොඳට ශක්තිමත් වෙන්න ඕනේ හින්දා තමයි එහා පැත්තේ ස්ටිච් මාක් එක ගාවයි මේ පැත්තේ ස්ටිච් මාක් එක ගාවයි ලූප් දෙකම අල්ලලා සම්බන්ධ කරගන්නේ. දැන් මේ විදිහට ඇතුළට මේ ප්ලාස්ටික් ඉදි කට්ටය යවා ගන්න. යවලා මේ පොඩ්ඩක් කෝඩ් කොන හංගගෙන කෝඩ් කොන කපලා අපිට මේක ලයිටරෙන් පුච්ච ගන්න ඕනේ. සම්බන්ධ කරගන්න. එතකොට බෑග් එක ගොතන කොටස ගොතලා ඉවරයි.
හරි දැන් අපි බෑග් එක ගොතන කොටස ගොතලා ඉවරයි. ඔය විදිහට තමයි යලට පේන්නේ. දැන් ස්ටිච් මාක ගලව ගන්න. දැන් අපි ප්‍රෙස් ලොක් එක සම්බන්ධ කරගමු. දැන් අපි අර කට් එකක් දාගත්ත හින්දා අපිට ලේසි හරි මැදට ප්‍රෙස් ලොක් එක සම්බන්ධ කරගන්න. මේ විදිහට තියලා මෙහෙම ටිකක් අද කරාම ප්‍රෙස් ලොක් එක සම්බන්ධ වෙලා තියෙනවා හොඳට. හරි. දැන් මේ විදිහට හරියටම බෑග් එක මේ විදිහට තියාගෙන අනිත් කොටස සම්බන්ධ කරගන්න ඕනේ අනිත් බෑග් එකේ අනිත් ඉස්සරහ කොටසට. මම මේ කරන විදිහට ඔයාලා කරන්න. මේ විදිහට හරියට තියාගෙන හරියට මැදට සෙට් වෙන්න ඕන ඉස්සරහ කොටසත් ওই විදිහට තද කරාම මම බලනවා අඩි රූල තියලා මට හරියටම දෙපැත්තට සමානව ඇවිල්ලාද කියලා. මට නම් සමානව ඇවිල්ලා තියෙනවා. ඔයාලත් මේ විදියටම කරගන්න. ඊට පස්සේ අර මාක් කරපු තැනින් ওই විදිහට උලක් හරි නැත්තම් ඔයාලගේ ගාව තියෙනවා ටිමර් එකෙන් හරි ওই විදිහට සිදුරු කරගෙන ප්‍රෙස් ලොක් එකේ අනිත් කොටස ওই විදිහට බෑග් එකට සම්බන්ධ කරගන්න. වොෂර් එක අනිත් පැත්තෙන් දාලා ඒක සම්බන්ධ කරගන්න තියෙන්නේ ওই විදිහට. දැන් ඕපන් රින් දෙක අපි සම්බන්ධ කරගමු. ඔයාලා දන්නවා ඕපන් රින් දෙක නම් ආයේ සම්බන්ධ කරගන්න මම කියලා දෙන්න ඕනේ නැහැ. ඔයාලා මේවා දන්නවා. දන්නේ නැති අය බලා ගන්න. හරි. දැන් මම ඔන්න ඕපන් රින් දෙකත් සම්බන්ධ කරගත්තා. දැන් අපි බෑග් එක ගොතලා ඉවරයි. ඔයාලට පුළුවන් මේකට ලයිනින් එකක් දාගන්න. ලයිනින් එකක් දාලා පාවිච්චි කරන්නත් පුළුවන්. ලයිනින් එකක් දාන්නේ නැතුව පාවිච්චි කරන්නත් පුළුවන්. ලයිනින් එකක් දානවා නම් ගොඩක් හොඳයි. ඉතින් ඔන්න ඕක තමයි අපේ බෑග් එක. හරි ලස්සන බෑග් එකක් ළමයි. ඔයාලා ගොතලා බලන්න මේ බෑග් එක. ඉතින් ඔයාලට මේ බෑග් එක ගොතන්න ඕන කරන බඩු ඔක්කොම මගෙන් ගන්න පුළුවන්. මගේ WhatsApp නම්බර් එකට ඔයාලා මැසේජ් එකක් දැම්මොත් මං කලර්ස් ටික එවන්නම්. ඔයාලට කැමති කලර් එකකින් මගෙන් මේ බෑග් එක ගොතන්න ඕන කරන බඩු ටික මගෙන් ගත්ත හැකි.